අද කතා කරන්නේ ෆිට්නස් ඇන් බොඩි බිල්ඩින් ගැන. ෆිසිකල් ෆිට්නස් ඇන් බොඩි බිල්ඩින්. එතකොට ඔයාලා හැමෝම දැනටමත් අඩු වැඩි වශයෙන් කරනවා සහ මේ අ, පොඩි පොඩි ප්‍රැක්ටිකල් සහ තියරි මික්ස් පොඩි අවබෝධයක් ඇති. නමුත් මේක ගැනත් අපි දැනගන්න ඕන. ඉතින් ඒ නිසා ක්ලාස් එකේ ඔයාලගේ කෝස් සිලබස් එකට මම එකක් දාලා තිනවා ෆිට්නස් ඇන් ෆිසිකල් ෆිට්නස් ඇන් බොඩි බිල්ඩින් රිලේෂන්ෂිප් එක ගැන හරියට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. මොකද අපේ රටේ සමහර අය හිතාගෙන ඉන්නවා ජිම් එකක් කිව්වහම ඒක බොඩි බිල්ඩින් කරන්න තමයි යන්නේ කියලා. හැමෝම බොඩි බිල්ඩින් කරනවා කියලා. ඊළඟදී ජිම් එක ගිහිල්ලා එක්සර්සයිසස් ට්‍රේනින් වර්ක්අවුට්ස් කරනවා කිව්වහම හැමෝම හිතන්නේ බොඩි බිල්ඩින් කරන්න යනවා. දැන් ඇත්තරම සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ත් එක්ක අද වෙනකොට ඒ මතය පොඩ්ඩක් දුරස් වෙලා තියෙනවා. මොකද ලංකාවේ වුණත් ඔයාලා වගේ ගර්ල්ස්ලා ලේඩීස්ලා ගොඩක් ජිම්ස් වල ට්‍රේනින් කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ ට්‍රේනින් වීඩියෝස් සෝෂල් මීඩියා වල ඕන තරම් තියෙනවා. TikTok වල එහෙම හැමතැනම නේද? ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර බොඩි බිල්ඩින් කියන මතය දැන් සමාජයේ සෑහෙන දුරකට වෙනස් වෙලා තියෙනවා. නමුත් තාමත් එහෙම පැහැදිලි අවබෝධයක් නැති අය ඉන්නවා. ඒක එක පැත්තක් තමයි අ, ශාරීරික යෝග්‍යතා උපදේශකරු ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර්ස්ලා සමහර අය ඒගොල්ලන්ට කියනවා ජිම් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා කියලා. ඉතින් ජිම් ඉන්ස්ට්‍රක්ටර් කියන එකේ කිසි අර්ථයක් නැහැ වගේ නිකන් මට නම් හැඟෙන්නේ. නමුත් එක්කෝ ෆිසිකල් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් වෙන්න ඕන, එක්කෝ බොඩි බිල්ඩින් ඉන්ස්ට්‍රක්ටර් වෙන්න ඕන, එක්කෝ ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් කියලා පාවිච්චි කරන්න ඕන, එක්කෝ ෆිට්නස් කෝච් කියන්න ඕන, එක්කෝ බොඩි බිල්ඩින් කෝච් කියන්න ඕන. එනිසා මේ තනතුරු නාමයක් වුණත් හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඔයාලා දැනගන්න ඕන. දැන් අපේ මේ ලෙවල් 4 පාඨමාලාව අවසන් කරලා සහතිකය ගත්ත අපේ ස්ටුඩන්ට් කෙනෙක් මට අද උදේ මැසේජ් එකක් දාලා තිබුණා. මේ මැසේජ් එක මම අද උදේ දැක්කේ. එයා අහලා තිබුණා සර් මේ මගේ මේ ලෙවල් 4 ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් මේක මං කොහොමද පාවිච්චි කරන්නේ? කියන්නේ වෙන මිනිසුන්ට මම මොකද්ද කියන්න ඕනේ? කොහොමද කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම එයාට කියපු දේ තමයි ඔයා කියන්න ඔයා සර්ටිෆයිඩ් ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්. එහෙම කියන්න පුළුවන්. ඊළඟට කියන්න පුළුවන් සර්ටිෆයිඩ් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. ඒ අදාළ ඒ කියන්නේ ඔයා උත්තරේ දෙන්නේ කාටද කියන එක අනුව සිටුේෂන් එක අනුව ඔයාට එහෙම මාරු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. තව විදිහකට ඔයාට කියන්න පුළුවන් මම level 4 qualified එහෙම නැත්නම් මම qualified level 4 physical fitness trainer කෙනෙක් කියලා. ලෙවල් එකක් කියන්න පුළුවන්. එතකොට අහන කෙනා ඒ පිළිබඳව දන්නේ නැත්නම් එයාට ඔටෝමැටිකලි මැසේජ් එකක් යනවා. එහෙනම් ලෙවල් 1 2 3 4 කියලා තියෙනවා. මෙයා 4 කරලා තියෙනවා කියලා කියන්නේ මෙයා සෑහෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් දැනුමක් තියෙන කෙනෙක් කියලා. ඒකම අපිට කියන්න පුළුවන් ලෙවල් 5 ලෙවල් 6 ඩිප්ලෝමා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් ක්වොලිෆිකේෂන්ස් ගැන කියන්නේ. තනතුරු නාමයක් නම් ඔය ජිම් ඉන්ස්ට්‍රක්ටර් කියන වචනේ පාවිච්චි කරන්න එපා කියන එක තමයි මගේ අදහස. තේරෙනවද? ජිම් ඉන්ස්ට්‍රක්ටර් කියලා තනතුරක් මම නම් කොහෙවත් අහලා දැකලා නැහැ. ලංකාවේ මිනිස්සු තමයි ඒක මේ පාවිච්චි කරන්නේ. හරි. ජිම් ඇටෙන්ඩන්ට් කෙනෙක් ඉන්න පුළුවන්. ජිම් සුපර්වයිසර් කෙනෙක් ඉන්න පුළුවන්. ජිම් ක්ලීනර් කෙනෙක් ඉන්න පුළුවන්. ජිම් එකේ ටෙක්නීෂියන් කෙනෙක් ඉන්න පුළුවන්. ජිම් ටෙක්නීෂියන් කෙනෙක්. ඒ කියන්නේ ඉක්විප්මන්ට් රිපෙයාර් මේන්ටනන්ස් කරන කෙනෙක්. විශාල ජිම් වල ඉන්නවා එහෙම අය. හරි. ඉතින් ඒ ලංකාවේ නම් ඉන්නේ පලාතටම එක්කෙනෙක් වගේනේ. හරි අමාරුයි ට්‍රෙඩ්මිල් එකක් ගන්නවත් හදාගන්න. ඉතින් එහෙම. හරි. ඉතින් ඒ නිසා මේ මේක හරියට විධිමත්ව ඔයා අවබෝධ කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා තමයි අපි මේවා පන්තියෙත් කතා කරන්නේ. එතකොට ෆිසිකල් ෆිට්නස් කියන කන්සෙප්ට් එකත් වෙනස්. ෆිසිකල් ෆිට්නස් වලට කරන දේවලුත් වෙනස්. එතකොට බොඩි බිල්ඩින් කියන කන්සෙප්ට් එක කාය වර්ධනය කියන කන්සෙප්ට් එකත් වෙනස්. ඒක සඳහා අපි අනුගමනය කරන්න ඕන ක්‍රමවේද ආහාර පාන රටා ඒ වගේ ගොඩක් දේවල් වෙනස්. හැබැයි මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවයකුත් තියෙනවා. ඉතින් ඒක තමයි අපි කතා කරන්න යන්නේ. මම මේකේ
ඔයාලට ටියුට්ස් දෙකක් පස්සේ මම ගෲප් එකට දාන්නම්. හරි. දැනට අපි මෙන්න මේක කතා කරගෙන යමු. Physical fitness and bodybuilding relationship, fundamentals of the conceptual similarities and differences. එතකොට මේ සංකල්ප අතර තියෙන සමානතා සහ වෙනස්කම්. පළවෙනි එක introduction to physical fitness. Definition: physical fitness refers to the ability of the human body to function efficiently and effectively during daily activities, occupational work, sports participation, recreational activities without excessive fatigue. Physical fitness represents the overall functional efficiency of the body. तर මේ කායික යෝග්‍යතාවය physical fitness. කායික යෝග්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? human body's ability. මේ ශරීරය කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව. මොන වගේ අවස්ථාවන් වලට මුහුණ දීම සඳහාද? එදිනෙදා ජීවිතයේ කටයුතු වඩා සාර්ථක කර ගැනීම සඳහා. daily activities. occupational work. තමන්ගේ රාජකාරී ජීවිතයේ, වෘත්තීය ජීවිතයේ, රැකියා ජීවිතයේ කටයුතු වඩා කාර්යක්ෂමව සහ ඵලදායී කර ගැනීම සඳහා ශරීරය කොච්චර දුරට ඔයාට ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද? ස්පෝර්ට්ස් පාර්ටිසිපේෂන්. ක්‍රීඩා වලට සහභාගී වෙනවා නම් ක්‍රීඩා ඉසව්ව සාර්ථකව නිමා කරන්න, ඒ වගේම ජයග්‍රහණ බලාපොරොත්තු වෙනවා නම් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා. රික්‍රියේෂනල් ඇක්ටිවිටීස්. ඊළඟදී අපි දන්නවා විනෝදාස්වාදය සඳහා අපි ගමන් බිමන් යනවා, ට්‍රිප් යනවා, කඳු නගිනවා, මුහුදු වෙරළට යනවා, විවිධ අවස්ථා තැන් වලට අපි යනවා, පික්නික් යනවා නේද, හයික්ස් වලට යනවා. ඉතින් ඒ වගේ ඒවා වඩා සාර්ථකව එන්ජොයි කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. ඒකට අවශ්‍ය වෙනවා ability of the human body to function efficiently and effectively. තොර වඩා කාර්යක්ෂමව සහ ඵලදායීව ශරීරයේ ක්‍රියාත්මක කරවීමට ඇති හැකියාව. විශේෂ කන්ඩිෂන් එකක් තියෙනවා. මොකක්ද? without excessive fatigue. ඔයාව අකර්මණ්‍ය වෙන්නේ නැතුව. ඔයාට මේ කියන සාමාන්‍ය ජීවිතයක තියෙන සියලුම කායික ක්‍රියාවන් කිසිම කරදරයකින් තොරව ඔයාට මේ ෆැටිග් වෙන්නේ නැතුව, අකර්මණ්‍ය වෙන්න නැතුව කාර්යක්ෂමව සහ ඵලදායීව අවසන් කිරීමට කායික වශයෙන් හැකියාවක් තියෙන්න ඕන. අන්න ඒක තමයි මේ දල වශයෙන් අපි physical fitness කියලා කියන්නේ. ඊළඟදී physical fitness represents the overall functional efficiency of the body. එතකොට ශරීරයේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සඳහා අපිට physical fitness අවශ්‍ය වෙනවා. දැන් බලන්න, දැන් මෝටර් රථයක් තියෙන කෙනෙක්, මෝටර් සයිකල් එකක් තියෙන කෙනෙක්, විශේෂයෙන් අලුත් වාහනයක් නම්, ඔය පරණ මෝටර් සයිකල් එහෙමනම් කොල්ලෝ සර්විස් කරන්නෙත් නැහැ. මේ නමුත් හොඳ අලුත් මෝටර් රථයක් හරි මෝටර් බයික් එකක් හරි එහෙම වාහනයක් තියෙනවා නම් ඕන කෙනෙක් මොකද කරන්නේ? සර්විස් සෙන්ටර් එකට ගිහිල්ලා තමන්ගේ වාහනේ ෆුල් සර්විස් කරගන්නවා. එතකොට මොකද්ද කරන්නේ? ඔයිල් මාරු කරනවා, ගියර් ඔයිල් චේන්ජ් කරනවා, බ්‍රේක් ඔයිල් මාරු කරනවා, බ්‍රේක් පැඩ්ස් ගෙවිලා නම් ඒවා දානවා, එයා ෆිල්ටර් සුද්ධ කරනවා නේද? තව මේ රෝද හයි වෙන තැන්වල රේසර් ගෙවිලා නම් ඒවා රීප්ලේස් කරනවා, වෙන කෑලි ගෙවිලා නම් ඒවා දානවා. ඉතින් එහෙම මම වුණත් මගේ වාහනේ සැලකිය යුතු මුදලක් වියදම් කරලා එහෙම මේන්ටේන් කරනවා. ඇයි ඒ? efficiency, කාර්යක්ෂමව වැඩ කරන්න ඕනේ යන්ත්‍රය. අපි එහෙම නඩත්තු කරේ නැත්නම් ඒකේ තියෙන කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය නැති වෙනවා. එතකොට මිනිස්සු හොඳට මතක තියාගන්න, තමන්ගේ මෝටර රථය සර්විස් සෙන්ටර් එකට අරන් ගිහිල්ලා රුපියල් 50000ක් විතර වියදම් කරලා ඔය කියපු කෑලි බෑලි තෙල් ඔයිල් ඔක්කොම දාලා හරියට හදලා ඒක නඩත්තු කරනවා. හැබැයි තමන්ගේ ශරීරය නඩත්තු කරන්නේ නැහැ. තමන්ගේ ශරීරය නඩත්තු කරන්නේ නැහැ. ඉතින් එතකොට තමන්ගේ ශරීරය කාර්යක්ෂමව සහ ඵලදායීව මේ අපි කලින් කතා කරපු එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථකව නිම කර ගැනීම සඳහා පාවිච්චි කරන්න අවශ්‍යයි නම් එහෙනම් ශරීරයත් හොඳට කාර්යක්ෂම පද්ධතියක් විදිහට නඩත්තු කරන්න. ඒ නිසා අපි කියනවා මේ අභියෝගාත්මක ගතික පරිසරයකට සාර්ථකව සහ කාර්යක්ෂමව මුහුණ දීමට ඇති කායික හැකියාවට යෝග්‍යතාවය කියලා කියනවා කියලා. මොකද අපේ පරිසරය හැමතිස්සෙම
ගතිකයි වෙනස් වෙන සුළුයි අභියෝගාත්මකයි. මොකක් හරි අභියෝගයක් තියෙනවා කායික හෝ මානසික වශයෙන් එක්කෝ ඉමෝෂනල් විදියටත් තියෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා ෆිසිකල් ෆිට්නස් කියලා කියන්නේ දල වශයෙන් අන්න ඒ වගේ සංකල්පයක්. පැහැදිලිද? ඒ වගේ සංකල්පයක්. ඉතින් එතකොට මේ අපිට ශරීරයේ ෆන්ක්ෂනල් එෆිෂියන්සි එක තියාගන්න අපිට ඒක අවශ්‍ය වෙනවා. Main goals of physical fitness. The primary goal includes better health, improve energy levels, disease prevention, functional movement, longevity, improved work performance, better quality of life, enhance physical performance. හරිද? එතකොට දැන් physical fitness අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? අපි මේවා න්‍යායාත්මකව හදාරලා කතා කරලා ඒ වෙනුවෙන් ෆිසිකලි අපිට කරන්න අභ්‍යාස තියෙනවා. අපි කියන ඒවාට ෆිසිකල් එක්සර්සයිසස් එහෙම නැත්නම් ෆිසිකල් ට්‍රේනින් ෆිසිකල් ෆිට්නස් ට්‍රේනින් එහෙම. හරි? ඒක කායික වශයෙන් යෝග්‍යතා පුහුණුවක් අපි කරන්න ඕන. ඒකෙන් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? better health. පළවෙනියටම අපේ සෞඛ්‍ය සම්පන්න බව. අපේ සෞඛ්‍ය පුළුවන් තරම් ආරක්ෂා කරගන්න අපි උත්සාහ කරනවා මේ පුහුණුව තුලින් අපේ කායික යෝග්‍යතාවය වැඩි දියුණු කරලා. දැන් එතකොට සාමාන්‍යයෙන් අපිට පොඩි හැඟීමක් එනවා කායික යෝග්‍යතාවය කියලා කියන්නේ එක පැත්තකින් මේ පරිසරයට ඔරොත්තු දීමේ ගුණය කියන එක නේද? දැන් ඔයා හරියට අවධානයෙන් අහගෙන හිටියා නම් මේ concept එක තේරුම් ගත්තා නම් ඔයාට පොඩි හැඟීමක් එන්න ඕන. මේ කියන්නේ මේ ගතික සහ අභියෝගාත්මක පරිසරයට අපිට තිබිය යුතු ඔරොත්තු දීමේ ගුණය. එතකොට දැන් ඈත අතීතයේ අපි නිතර කියනෝනේ අපි හිටියේ කේව් මණ්ඩල විදියට කැලේ වනසත්තුත් එක්ක බොහොම භයානක අභියෝගාත්මක පරිසරයක් කියලා. එතකොට අපිට ඔරොත්තු දීමේ ගුණයක් තියෙනවා. නේද? අර මං ටීවී මේවා channel discussions වලත් මම මතක් කරේ අර ඇපෝකැලිප්ටෝ ෆිල්ම් එකේ පෙන්වන්නේ අන්න ඒ වගේ අය ගෝත්‍රිකයෝ. එතකොට හරි අභියෝගාත්මකයි. එහෙනම් ඒ පරිසරයට ඔරොත්තු දීමේ ගුණය. පරිසරයට ඔරොත්තු දීමේ ගුණය. ඒකට අපි කියනවා රෙසිලියන්සි කියලා. ඔරොත්තු දීමේ ගුණය. එහෙනම් ෆිසිකල් රෙසිලියන්සි තමයි අපි ෆිසිකල් ෆිට්නස් වලින් ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. එතකොට ඒකෙදි එහෙම පරිසරයට ඔරොත්තු දීමේ ගුණය වැඩි නම් අන්න එයාගේ better health එයාගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ගොඩාක් වෛරස් ආසාදන අරවා මේවා හැමතැනම තියෙනවා නේද? ඉබෝලා කියයි, මෙලෙන්ජයිටිස් කියයි, ඩෙන්ගු කියයි, එක එක වසංගත රෝග. ඉතින් ඒ නිසා ඒ වගේ අපිට මේ අපිට මේ ආරක්ෂා වෙන්න නම් අපේ ශරීරයේ තියෙන රෙසිලියන්සි එක ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අපිට ෆිසිකල් ෆිට්නස් ට්‍රේනින් ඕන. ඊළඟ එක තමයි improve energy level. මොකද්ද improve energy level කියලා කියන්නේ? ඒ කියන්නේ අපේ තියෙන උදෑසන අවදි වෙනකොට හොඳ fresh energy level එකක්. ඊට පස්සේ ඒක දවල් 12 එක වෙනකොට සමහර අයගේ හොඳටම අඩු වෙලා යනවා. හවස් වරුවේ වැඩක් පළක් කරන්න බෑ. නේද? ඒ කියන්නේ ඇගේ ෆිසිකල් ෆිට්නස් මදි. ඒ නිසා එනර්ජි ලෙවල්ස් වැඩ කරන්න ශක්තිය වර්ධනය කරගන්න අපිට අවශ්‍යයි. ඩිසීස් ප්‍රිවෙන්ෂන් ඊළඟදී අපිට රෝගාබාධ වැළඳෙනවා. නමුත් අර කායික ඔරොත්තු දීමේ ගුණය වැඩි නම් බෙටර් හෙල්ත් එකක් තියෙනවා නම් අපිට ඩිසීස් ප්‍රිවෙන්ට් කරගන්න පුළුවන්. වැළඳෙන රෝගාබාධ වළකා ගන්න පුළුවන්. ඊළඟදී ෆන්ක්ෂනල් මූව්මන්ට් අපේ කෘත්‍යාත්මක ක්‍රියාකාරීත්වය වර්ධනය කරගන්න අපිට පුළුවන් වෙනවා. ඊළඟදී ලොන්ජිවිටි දැන් අපි ඊයේ ප්‍රැක්ටිකල් එක කරා නේද සෙනසුරාදා පෙරේදා. එතකොට අපි ෆන්ක්ෂනල් මූව්මන්ට්ස් වගේක් කරා. එතකොට මේ ෆන්ක්ෂනල් මූව්මන්ට්ස් සාර්ථකව කරගන්න අපිට ෆිසිකල් ෆිට්නස් ඕන. එතකොට ෆිසිකල් ෆිට්නස් කියලා කියන්නේ ගොඩක් සංකල්පවල එකතුවක්. එතකොට මේ හැම දෙයක්ම පුළුවන් වෙන්න ඕන. ලොන්ජිවිටි කියලා කියන්නේ දීර්ඝායුෂ. අපිට අපේ වයසට යනකම් හොඳට සන්තෝෂෙන් නිරෝගීව ශක්ති සම්පන්න ජීවත් වෙන්න පුළුවන් හැකියාව. longevity. Improved work performance. වැඩ කටයුතු වල සාර්ථකභාවය. කාර්ය සාධන මට්ටම. අපිට වැඩක් කරන්න ගියාම හොඳට ඉක්මනට සාර්ථකව කරලා ඉවර කරන්න පුළුවන්. කාර්ය සාධන මට්ටම හොඳයි. better quality of life. ඒ තුලින් අපිට හොඳ උසස් ජීව ගුණයක් ලබා ගන්න පුළුවන්. අපි ඒකට කියනවා vitality කියලා. better quality of life. එහෙම නැත්නම් vitality. ජීව ගුණය. quality of life. Enhance physical performance. සමස්තයක් විදිහට ශරීරයේ කාර්ය සාධන මට්ටම වැඩි කරගන්න පුළුවන් අපිට physical fitness තියෙනවා නම්.
එතකොට ෆිසිකල් ෆිට්නස් කියලා කියන්නේ බහුමානික සංකල්පයක් කියලා මම කිව්වා. ඒක විවිධ සංකල්ප ගොඩක එකතුවක්. ඒ නිසා අපි කියනවා components of physical fitness කියලා. Physical fitness consists of several components, health related components and health මේ sport related fitness කියලා. එතකොට ඕනෑම පුද්ගලයෙකුගේ සෞඛ්‍ය සම්පන්න බව වර්ධනය සඳහා අපිට අවශ්‍ය වෙන යෝග්‍යතා ගුණාංග කිහිපයක් තියෙනවා. එයින් එකක් තමයි cardiovascular endurance, හෘද ධමනී පද්ධතියේ දරා ගැනීමේ හැකියාව. Ability of the heart and lungs to supply oxygen efficiently. අපේ ශරීරයේ සියලුම සෛලවලට ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යයි. එතකොට ඔක්සිජන් අපිට ස්වාභාවික පරිසරයෙන් අපි ශ්වසනය කරනවා ඇඟ ඇතුලේ පෙනහළු වලින් හොඳට අපේ රුධිරයට එකතු කරනවා මේ ඔක්සිජන්. එතකොට ඔක්සිජන් පරිවහනය කිරීම සඳහා හිමොග්ලෝබින් එහෙම නැත්නම් රතු රුධිර සෛල තියෙනවා. රතු රුධිර සෛල වලට ඇටච් වෙනවා ඔක්සිජන් මොලිකියුල්. ඒවා රුධිරය තුල ගමන් කරනවා. එතකොට සෛල වලට ආස්තරණය වෙනවා කියලා කියන ඔක්සිජන් සෛල වලින් ලබා ගන්නවා අවශ්‍ය වෙලාවට. මේ සෛලීය ශ්වසනය කියලා කියන්නේ ඒකයි. එනර්ජි ප්‍රොඩක්ෂන් එක. ශක්ති නිෂ්පාදනය සඳහා සෛල අර රුධිරයේ තියෙන ඔක්සිජන් එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. උරා ගන්නවා. කළා සෙල් එක ඇතුලේ ප්‍රොසෙස් කරනවා. හරි. එතකොට එහෙනම් සියලුම සෛල වලට ඔක්සිජන් අවශ්‍යයි. ඊළඟදී පෝෂ්‍ය පදාර්ථ. පෝෂ්‍ය පදාර්ථ මොනවද? ආහාර පාන වලින් ගන්න කාබෝහයිඩ්‍රේට්, ෆැට්ස්, ප්‍රෝටීන්, විටමින්, khනිජ ලවණ ඔක්කොම දැන් khනිජ ලවණ වගේ දේවල් ඍජුවම සෛලවල භාවිතය සඳහා ගන්නවා. ඒවා මොකද ඒවා මයික්‍රෝ නියුට්‍රියන්ට්. ඒවා ගොඩාක් ප්‍රොසෙස් වෙන්න ඕනේ නැහැ ඇඟ ඇතුලේ. හැබැයි කාබෝහයිඩ්‍රේට් වගේ දෙයක් ගත්තොත් ඇමයිලේස් කියන එන්සයිමේ භාවිතයෙන් ඒවා ග්ලූකෝස් බවට පරිවර්තනය වෙනවා. එතකොට ප්‍රෝටේස් වගේ එන්සයිම් වලින් ප්‍රෝටීන් මේ ඇමයිනෝ අම්ල වලට පරිවර්තනය වෙනවා. ලොකු කෙමිකල් රියැක්ෂන් එකක් යනවා. ගොඩක් වෙලා යනවා ජීර්ණය වෙලා ශරීරයට භාවිතයට ගත හැකි අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. එතකොට ඒවා අපි කියනවා පෝෂ්‍ය පදාර්ථ කියලා. එතකොට මේද අම්ලත් ඒ වගේ. නේද? ලයිපේස් කියන ප්‍රධාන මේ උත්ප්‍රේරකයෙන් හෝමෝනෙන් අපේ තියෙන මේදය ජීර්ණය කරනවා. එතකොට සෛල වලට උරා ගන්න පුළුවන් මට්ටමට ගේනවා. එතකොට මෙන්න මෙහෙම සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙන පද්ධතියක් නේ මනුස්ස ශරීරය කියලා කියන්නේ. ඒ නිසා කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක මොකද්ද කරන්නේ? effective supply of oxygen and nutrient to the working muscles. හරිද? එතකොට muscular strength මාංශ පේශීන්ගේ ශක්තිමත් බව. එතකොට ability to produce maximum force. එතකොට යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ මාංශ පේශීන් පාවිච්චි කරලා යම්කිසි උපරිම බලයක් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව. muscular strength. එතකොට පේශියක් හෝ පේශී සමූහයක් එක්වරක් ක්‍රියාත්මක කිරීමෙන් ජනනය කළ හැකි උපරිම බලය. එතකොට ඒකට අපි කියනවා maximum strength කියලා. සාමාන්‍යයෙන් අපි muscular strength විදිහට ගන්න එකයි පේශියක් හෝ පේශී සමූහයක් එක්වරක් ක්‍රියාත්මක කිරීමෙන් ජනනය කරන force එක බලය. හරි? ශක්තිය කියලා කියන්නේ. එතකොට muscle endurance කියලා කියන්නේ ability to sustain repeated muscle contraction. එතකොට අර එක්වාරයක් නෙමේ නැවත නැවත වාර කීපයක් යම්කිසි කාර්යයක් සාර්ථක කර ගැනීම සඳහා මාංශ පේශී පද්ධතිය අඛණ්ඩව මේ ක්‍රියාවේ යෙදවීමට ඇති හැකියාව. එතකොට muscle endurance වලට තියෙන limiting factor එක මොකද්ද? සීමාකාරී සාධකය මොකද්ද? muscle fatigue මාංශ පේශී අකර්මණ්‍යතාවය. එතකොට muscle එක අකර්මණ්‍ය වුණොත් එතනින් එහාට වැඩ කරන්න බැරුව යනවා. ඒ නිසා යම්කිසි කාර්යයක් කායිකව කරන්න අපිට අඛණ්ඩවම ඒ මාංශ පේශී පද්ධතිය ක්‍රියාත්මක කරන්න ඕන without any due fatigue. ඒකයි කියන්නේ ability to sustain repeated muscle contractions. හරි? එතකොට උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් sit ups, push ups, pull ups, bench press, squat හරි ඒ වගේ එක දිගට කරනවා නම් වැඩි repetitions ගන්න අන්න muscular endurance develop කරගන්න පුළුවන්. හරිද? right. ඊළඟදී flexibility නම්‍යතාවය. ability of joints and muscles to move freely. එතකොට මෙතන තව අපිට මේ වාක්‍යය extend කරන්න පුළුවන්. ability of joints and muscles to move freely through a full range of motion. සම්පූර්ණ චලන පරාසයක් තුළ නිදහසේ යම්කිසි සංධියක් චලනය කිරීමට ඇති හැකියාව. එතකොට ඒක තමයි නම්‍යතාවය කියලා කියන්නේ. ඒකට improve කරගන්න stretching, yoga exercises, mobility drills
ඒ වගේ ඔය පිලාටි මූවමන්ට්ස් ඒ වගේ ඒවා කරන්න පුළුවන්. මොකද සමහර අය ඉන්නවා ස්වාභාවිකව ගොඩක් නම්‍යශීලී. සමහර අය ඉන්නවා ඇඟවල් නිකන් ගල් ගෙඩි වගේ. නම්‍යශීලී නැහැ. ඉතින් ඒ නම්‍යශීලී නැති අය විශේෂයෙන් ෆ්ලෙක්සිබිලිටි එක්සර්සයිසස් කරන්න ඕන. ඉතින් ඔය සමහර වෙලාවට මේ අපේ ජිම් වලටත් මේ අපිට ජිම් එකේදීත් හම්බෙනවා සමහර වෙලාවට ක්ලයන්ට්ස්ලා ස්පෙෂලි ලේඩීස්ලා ඒගොල්ලෝ හරිම ෆ්ලෙක්සිබල්. ඒගොල්ලන්ගේ මේ ජොයින්ට් ඕනවට වැඩිය ෆ්ලෙක්සිබල්. ඉතින් ඒගොල්ලන්ට ස්ට්‍රෙචින් අවශ්‍ය නැහැ ඇත්තටම. අර අපි එදා ප්‍රැක්ටිකල් එක පටන් ගන්නකොට ඩයිනමික් මූවමන්ට්ස් ටිකක් කරේ. අන්න ඒ වගේ නිතරම හම්බ වෙන්නේ නැති විදිහේ ඩයිනමික් මූවමන්ට්ස් ටිකක් කරලා ඒගොල්ලන්ට එක්සර්සයිසස් පටන් ගන්න පුළුවන්. නම්‍යතා අභ්‍යාස කියලා වෙනම කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කොහොමත් හරිම නම්‍යශීලී. සමහර අය ඉන්නවා ඒ වගේ. ඒ එහෙම නැති අය නම්‍යතා අභ්‍යාස කරන්න ඕන. ඊළඟදී අර අපි මේ කතා කරගෙන යන්නේ ෆිසිකල් ෆිට්නස් කොම්පෝනන්ට්ස් ගැන හෙල්ත් රිලේටඩ් කොම්පෝනන්ට්ස් වල තියෙන තව එකක් තමයි බොඩි කොම්පොසිෂන් කියන එක ශරීර සංයුත්තය. ඒතකොට ශරීරයේ ලීන් බොඩි මාස්, ෆැට් මාස්, බෝන්ස්, වෝටර් මේ ගොඩාක් දේවල් වලින් හැදිලා තියෙන්නේ නේද? එතකොට ඒකේ සංයුතිය හෙල්දි බොඩි කොම්පොසිෂන් ඉම්ප්‍රූව්ස් ඕවරෝල් වෙල්නස්. එතකොට සාමාන්‍යයෙන් අපි හෙල්දි බොඩි කොම්පොසිෂන්ස් කියලා කියන්නේ ෆැට් මාස් එක අඩුවෙන් ෆැට් මාස් එක අඩුවෙන් ලීන් බොඩි මාස් එක වැඩියෙන්. ඒ කියන්නේ less fat more muscles. එතකොට කාන්තා පිරිමි දෙගොල්ලන්ටම දැන් කාන්තාවන්ගේ ස්වාභාවිකව පුරුෂයාට සාපේක්ෂව 10%ක් 15ක් ෆැට් එක වැඩි නැචරලි ෆැට් එක වැඩි. එතකොට පිරිමියාගේ කාන්තාවට සාපේක්ෂව 10%ක් 15ක් මසල්ස් වැඩි. ඒ නිසා පිරිමියාට පොඩි සාපේක්ෂව වාසියක් තියෙනවා. නමුත් කාන්තාවන්ට උනත් මහන්සි වෙලා ව්‍යායාම කරලා ආහාර පාන හරි විදිහට අරගෙන එයාගේ ලීන් බොඩි මාස් එක වැඩි කරගෙන ෆැට් මාස් එක අඩු කරලා තියාගන්න පුළුවන්. හෙල්දි ලෙවල් එකට. එතකොට වතුර කොච්චරක් තියෙනවද බෝන් ඩෙන්සිටි එක කොහොමද මේ හැම දෙයක්ම බොඩි කොම්පොසිෂන් ශරීර සංයුතිය කියන එක යටතේ අපි කතා කරනවා. එතකොට මේ ටික අවශ්‍යයි. මසල් ස්ට්‍රෙන්ත්, මසල් එන්ඩියුරන්ස්, කාඩියෝස්කියුලර් ෆිට්නස්, ෆ්ලෙක්සිබිලිටි and ideal body compositions කියන ඒවා ඕනෑම කෙනෙකුට අවශ්‍යයි. සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයක් සඳහා. විශේෂයෙන් අර යුද්ධ හමුදා සෙබළු ක්‍රීඩිකාවන් වගේ ශරීරයේ වෙහෙසලා ක්‍රියාත්මක වෙන අයට තමයි ස්කිල් රිලේටඩ් ෆිට්නස් අවශ්‍ය වෙන්නේ. එතකොට ඇජිලිටි, බැලන්ස්, කෝඩිනේෂන්, ස්පීඩ්, පවර්, රියැක්ෂන් ටයිම්. ඇජිලිටි කියලා කියන්නේ උලංගිතාවය. ශරීරයේ ෂණිකව දිශාව මාරු කිරීමට ඇති හැකියාව. වමට දුවලා එකපාරටම දකුණු පැත්තට දුවනවා. දැන් මට ඕක කියනකොටම මතක් වෙන්නේ මොකක්ද දන්නවද? පාරේ ඉන්න බල්ලෝ. දැන් මෙතන කවුරු හරි මට thumbs up එකක් දාන්න මේ පිරිමි ළමයි එහෙම විශේෂයෙන් ගෑන් ළමයි සයිකල් පදින අය ඇතිනේ. ඔය හිටපු ගමන් බල්ලෝ එහෙට පැනලා මෙහෙට පැනලා පාරේ බයිසිකල් පෙරලිලා ඇක්සිඩන්ට් වෙලා ඉන්න කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න බලන්න. thumbs up එකක් දාන්න. ඉස්සෙල්ලාම මම අත උස්සන්න. හරිද? ඉතින් ඇයි බල්ලෝ මෙහෙට ගිහලා එකපාරටම ටික් ගාලා මෙහෙට පයින්න. උන් මෙහෙට යනවා වගේ ඉඳලා ටක් ගාලා මෙහෙට පයින්නවා. ඉතින් අපිට බ්‍රේක් කරගන්නත් බෑ. අපි හිතන්නේ නැහැ ඌ. ඉතින් හැප්පිලා බයිසිකල් පෙරලිලා බයිසිකලෙත් කැඩලා අතපයත් තුවාල වෙලා ඇක්සිඩන්ට් වෙනවනේ. ගොඩාක් රෝඩ් ඇක්සිඩන්ට් වෙනවා මේ බල්ලෝ නිසා. හරිද? පාරේ බල්ලෝ පිට රටවල් වල එහෙම ඉන්න බෑ. තහනම්. හරිද? ඔය ඉන්නේ කට්ටිය. හරිද? ඉතින් ඒ නිසා මේ එහෙම බල්ලෝ කරනවා නයි ඒ බල්ලාගේ ඇජිලිටි හොඳයි. අපේ ගෙදර ඉන්නවා එක්කෙනෙක් මේ බොක්සර් එක්කෙනෙක් එයා ගොඩක් කට්ටිය ඉන්නව නේද? මේ එයා බලාගෙන ඉන්නේ මම වීකෙන්ඩ් එකේ අල්ලගන්න එයත් එක්ක සෙල්ලම් කරන්න. මම මේ ඉරිදා දවසක මම මිදුල අතු ගන්න එහෙම આવොත් ඉදලක් අරගෙන එයාට හරි චූන්. ඉතින් මාව සෙල්ලමට ගන්න බලන්න. හරිද? ඉතින් එයා හරිම ඒ කියන්නේ සත්තු එහෙම තමයිනේ. බල්ලෝ, පූසෝ, හාවෝ, කුකුලෝ ඇජිලිටි. ඇයි ඒ? ඒගොල්ලන්ට අර දඩයන් කරගන්න සහ දඩයන් වලින් බේරෙන්න ඒගොල්ලෝගේ කායික ස්කිල් එක තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා රග රයිට්ස්ලා රග සෙල්ලම් කරන අය සොකර් ප්ලේයර්ස්ලා එහෙම ගොඩක් ඇජයිල්. ඒගොල්ලන්ට පුළුවන් ක්ෂණිකව ශරීරේ දිශාව මාරු කරගන්න. හරි? ෆිසිකල් ෆිට්නස් කොම්පොනන්ට්ස් ගැන වෙන පාඩමක් තියෙනවා. මම ඉතින් ඔයාලට තේරුම් ගන්න කිව්වේ. ඉතින් ඒ නිසා ඇජිලිටි හරි ඉම්පෝටන්ට් ක්වොලිටි එකක්. බැලන්ස් සමබරතාවය. කෝඩිනේෂන් සමායෝජනය. අපි එදා ප්‍රැක්ටිකල් එකේ කෝඩිනේෂන් මූවමන්ට්ස් කරා නේ. ස්පීඩ් වේගය, පවර් බලය, එහෙම නැත්නම් ජවය, රියැක්ෂන් ටයිම් ප්‍රතිචාර දැක්වීමේ කාලය,
මේවා ගොඩාක් ඉම්පෝර්ටන්ට් අපේ කාර්ය සාධන මට්ටම වැඩි දියුණු වීම සඳහා. එතකොට දැන් ඒ නිසා මේ යෝග්‍යතාවය කායික යෝග්‍යතාවය කියලා කියන්නේ මෙන්න මේ වගේ සංකල්පයක්. එතකොට දැන් අපි බලමු මොනවද මේ බොඩි බිල්ඩින් වල තියෙන්නේ කියලා. හරි ඉන්ට්‍රොඩක්ෂන් ටු බොඩි බිල්ඩින්. ඩෙෆිනිෂන් ගොඩාක් ලොකු ඩෙෆිනිෂන් තියෙනවා. නමුත් මේක මේ මූලික සංකල්ප හඳුනා ගැනීම. Bodybuilding is a specialized training system focused on muscle hypertrophy, muscle symmetry, muscle definition, physique aesthetics, proportion and conditioning. Bodybuilding primarily emphasizes the visual appearance of the body. හරි. එතකොට කාය වර්ධනය කියලා කියන්නේ මොකද? ස්පෙෂලායිස් ට්‍රේනින් සිස්ටම් එකක් මොනවටද? මාංශපේශී අධිවර්ධනය සඳහා. එහෙනම් අපිට කියන්න පුළුවන් අපේ බොඩි බිල්ඩින් ගැනත් වෙනවා අපිට ලෙසන්ස් තියෙනවනේ. මෙන්න මේ මාංශපේශී අධිවර්ධනය කිරීම සඳහා සුවිශේෂී වූ පුහුණු ක්‍රමවේදයක් ඔස්සේ කරන්න මේ පුහුණු වීම කරලා ඒකට අදාළ පෝෂණය ලබාගෙන ශරීරයේ මාංශපේශී අධිවර්ධනය කරලා ඒ මාංශපේශී අධිවර්ධනය විදහ දැක්වීම තමයි කාය වර්ධනයේදී සිද්ධ වෙන්නේ. එතකොට මේ විදහ දැක්වීම කියන එක අපිට සම්බන්ධ කරගන්න වෙන්නේ වචන විෂුවල් ප්‍රසන්ටේෂන් එකක් දෙනවා කියන එක අපිට මේ සම්බන්ධ කරගන්න වෙන්නේ කම්පිටිෂන් කරනවා නම්. දැන් කවුරු හරි කෙනෙක් තරඟකාරී කායවර්ධක ක්‍රීඩකයෙක් නම් ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩිකාවක් ඉන්නවනේ. ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් නම් එයා අර ස්ටේජ් එකේ පර්ෆෝම් කරනවා. ඒකට තියෙනවා කම්පල්සරි මූවමන්ට්ස්. අපි කියනවා ඒවට කම්පල්සරි පෝසින් කියලා. මූවමන්ට්ස් 8ක් කරන්න ඕන. ෆ්‍රන්ට් ඩබල් බයිසෙප්, front lat spread, side chest pose, back double bicep, back spread, abdominal thighs with calf, side tricep press, most muscular pose. එහෙම කියලා fundamental compulsory movement pose movements 8ක් තියෙනවා. ඒ විදහ දැක්වීම අනිවාර්ය විදහ දැක්වීම. එතකොට ඒක කරන්නේ මේ තරඟකරුවෙක්. තරඟ සඳහා ඉදිරිපත් වෙන කෙනෙක්. එහෙම නැත්නම් අනිත් අය විදහ දැක්වීම කරන්නේ නැහැ. ඒගොල්ලෝ නිකම් මිර එකක් ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඩෙවලොප්මන්ට් එක බලනවා ඇතිද? අපි උනත් ඔය ෆොටෝස් ගහලා සෝෂල් මීඩියා වලට එහෙම දාන්න හිටපු ගමන් මමත් ඕගොල්ලන්ගේ ගෲප් වලට එහෙම දාන්නේ ඔයාලව මොටිවේට් කරන්න. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ නමුත් මේ මාංශපේශී අධිවර්ධනය එහෙම නිකන් අධිවර්ධනය කරලත් බෑ. සිමෙට්‍රි බොඩි එකේ සිමෙට්‍රි එක අවශ්‍යයි. සමමිතික බව. වම දකුණ බැලන්ස් එකට ඩෙවලොප් වෙලා තියෙනවා. ඇඟේ ඉදිරිපස පසුපසට සාපේක්ෂව බැලන්ස් එකට ඩෙවලොප් වෙලා තියෙනවා. quadriceps වගේම hamstring muscles උත් ඩෙවලොප් වෙලා තියෙනවා. chest එක වගේම back muscles උත් ඩෙවලොප් වෙලා තියෙනවා. bicep muscle එක වගේම tricep muscles උත් වර්ධනය වෙලා තියෙනවා. හැදිලා තියෙනවා. එතකොට ඒ වගේ අර සමමිතික වර්ධනය. දැන් සාමාන්‍යයෙන් බොඩි බිල්ඩින් වලදී මම වට නිකන් අදහසක් ගන්න කියන්නම්. අදාළ ක්‍රීඩකයාගේ නෙක් එකේ වට ප්‍රමාණය. දැන් මම ෂර්ට් ගන්න ගියාම 16.5 17 වගේ ගන්න. පැහැදිලිද? මම ෂර්ට් එකක් ගන්න ගියාම අඟල් 16.5 17 සයිස් එකෙන් තමයි මම ෂර්ට් එකක් ගන්න. ගොඩක් වෙලාවට 16.5. හරි? එතකොට මගේ බෙල්ලේ වට ප්‍රමාණයට මගේ අතේ වට ප්‍රමාණය සමානයි. 16.5 නැත්නම් 17 inches තියෙනවා. එතකොට කායවර්ධන ක්‍රීඩකයෙක් ෆ්‍රන්ට් ඩබල් බයිසෙප් පෝස් එකක් කරාම ස්ටේජ් එක උඩ ලස්සනට හිටගෙන එයාගේ නෙක් එකේ මේ අතේ මෙෂර්මන්ට් එකයි කාෆ් නී එකට පල්ලෙහි කාෆ් වල ලොකුම තැනින් වට ප්‍රමාණය බැලුවොත් ඒ තුනම එකක් වෙන්න ඕන. අන්න ලස්සන සිමෙට්‍රි එකක්. එහෙම ක්‍රීඩකයෝ ඉන්නවා. දැන් මගේ නම් කාෆ් මසල් ගොඩක් වීක්. මම බොහොම අමාරුවෙන් තමයි ඔයගොල්ලෝ දකින්නත් ඇතිනේ දා ප්‍රැක්ටිකල් එකේදී. හරියම මොකද ජෙනටිකලි මට ලොකු කාෆ් මසල් එකක් නැහැ. ගෑස්ට්‍රොක්නීමියස් මසල් එක මගේ හරි කුඩයි. ඒ මේ අපේ පිය පාර්ශවයෙන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ අම්මගේ කාෆ් හරි ලොකුයි. ඉතින් අම්මගේ කාෆ් ඒ ජෙනටික්ස් ඇවිල්ලා නැහැ මට. හරි ඔයාලගෙත් එහෙම ඇති. ඉතින් ඒ නිසා මේ එහෙම ඒ වගේ සමමිතික බව.
එතකොට දැනට ඔය බොඩි බිල්ඩිං ලෝකයේ තාමත්ම සමමිතික ශරීරයක් තියෙන කෙනෙක් විදිහට ඉන්න ක්‍රීඩකෙක් තමයි ෆ්ලෙක්ස් වීල හිටපු කෙනෙක්. එයා මිස්ටර් ඔලිම්පියා රනර් අප් දෙවෙනි ස්ථානය තමයි දිනුවේ. යාට පළවෙනි ස්ථාන කීප සැරයක්ම මගහැරුණා. ඉතින් ඒ ක්‍රීඩකයාට ලැබුණේ නැහැ. නමුත් එයා ආනෝල්ඩ් ක්ලාසික් විනර්, ආනෝල්ඩ් ක්ලාසික් චැම්පියන්. දැන් අර කකුලක් කපලා ඉන්නේ. එයාගේ කිඩ්නි ඩිසීස් එකක් නිසා එයාට කකුලක් කපන්න සිද්ධ. කකුලක් අහිමි වුණා. ඉතින් ඒ ෆ්ලෙක්ස් වීල හරිම සමමිතික වර්ධනයක් තිබිච්ච ක්‍රීඩකෙක් ලස්සනයි. ඉතින් ඒ නිසා එන්නේ ඒ වගේ ෆිසිකල් ක්වොලිටිස් ඩෙවලොප් කරන්න ගොඩක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ විශේෂිත වූ පුහුණු ක්‍රමවේදය තුලින් තමයි මේ සිමෙට්‍රි එක ඊළඟදී ඩෙෆිනිෂන් මස් ගොබවල මේ වෙන්ව පේන ගතිය. මසල් බෙලිස් මස් ගොබ කියලා කියනවනේ අපි. මසල් බෙලිස් ලස්සනට වෙන් වශයෙන් පේනවා. ඒ මස් ගොබ කොඩ්රිසෙප්ස් තයි මසල් එක එහෙම ගත්තාම හරි ලස්සනයිනේ. ඇබ්ඩොමිනල් මසල්ස් ගත්තාම ඔයගොල්ලෝ සික්ස් පැක් එහෙම කියන්නේ ලස්සනයි නේද? එතකොට ඒ වගේ මසල් සෙපරේෂන් ඩෙෆිනිෂන්ස් හරියට පේන්න ඕන. ෆිසික් ඇත්ලෙටික්ස් හරි. එතකොට ෆිසික්ස් ඊස්තටික්ස් ඒ කියන්නේ අර සෞන්දර්යාත්මක ලස්සන සෞන්දර්යාත්මක බව ශරීරේ. හරිද? මනුස්සයාට ලස්සන ශරීරයක් තියෙනවා. එතකොට ඒ ගතිය. ඊළඟදී ප්‍රොපෝෂන් ඇන්ඩ් කන්ඩිෂනින් ඕවරෝල් තාමත්ම හાર્ඩ් සහ ඩ්‍රයි වතුර වැඩිය නැති වේලිලා ස්කින් එක හොඳට මසල් එකට ඇලවිලා තියෙන හොඳ ලස්සන රවුම්කට මසල්ස් වල රවුම්නස් ගතිය නේද? දැන් ඔය ෂෝල්ඩර්ස් වල 3D ලුක් එක එහෙම කියලා කියන්නේ. ෂෝල්ඩර්ස් වල 3D ලුක් එක නිකන් මෙතන ගෙඩියක් තිබ්බා වගේ ලස්සනට තියෙනවා නේද? එතකොට ඒ රවුන්ඩ්නස් ගතිය ප්‍රොපෝෂන්ස් අන්න ඒ වගේ තියෙන. එතකොට මේ හැම එකක්ම කාය වර්ධනයේදී ගන්නේ සුවිශේෂී වූ පුහුණු ක්‍රමවේද තුලින්. පැහැදිලිනේ? රයිට්. එතකොට මේක විනාඩියකින් දෙකකින් කට් වෙයි ආයෙ ජොයින් වෙන්න. රයිට්. ඊළඟදී මේන් ගෝල්ස් ඔෆ් බොඩි බිල්ඩින් මොනවද කාය වර්ධනයේදී බලාපොරොත්තු වෙන ප්‍රධාන ඉලක්ක? The major objectives are increase muscle size. මාංශපේශී සෛලවල අධිවර්ධනය. මසල් එක එන්ලාර්ජ් කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. improving muscular shape. මසල් එකේ shape එක definition improve කරන එක. reducing body fat. body fat පුළුවන් තරම් අඩු කරන එක 100ට 4ට 5ට අඩු කරන්න ඕන. තරඟ කරනවා නම් 100ට 3ට 4ට අඩු වෙන්න ඕනේ. enhance muscular definition. muscle definitions පේන්නෙත් එතකොට. තොර මසල් එක වර්ධනය වෙලා තිබුණට විතරක් බෑ. ඒකේ අර මසල් ඩෙෆිනිෂන්ස් මසල්ස් වල වෙන්වෙන්ව පේන ගතිය කොඩ්රිසෙප් මසල්ස් වල මේ මසල් හෙඩ්ස් 4 හොඳට පේන විදිහට ගන්න එකට අපි ඉතාමත්ම හයි රෙපිටිෂන්ස් හයි වොලියුම් ට්‍රේනින් කරන්න ඕනේ. ඉතින් බොඩි බිල්ඩින් කියලා කියන්නේ hardest sport. තාමත්ම මම පෞද්ගලිකව කියන්නේ ලෝකේ තියෙන අමාරුම ක්‍රීඩාව කියලා. developing balance physique aesthetic ඊළඟ තමයි balance development. මොකද සමහර අයගේ මේ සමමිතික බව කියන එක නැහැ. ඉතින් සමහර පිරිමි ළමයි ගැහැණු ළමයි දෙගොල්ලම වොරි වෙනවා. දැන් ඔය මට පර්සනලි WhatsApp message එහෙම දානවා ඒ වගේ සමහර ළමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ ගැන. ඒ කියන්නේ සමහර වෙලාවට පෙක්ටෝරල් මසල් එක එක පැත්තක් ලොකුයි එක පැත්තක් පොඩි. මහා ලොකු වෙනසක් නෙමෙයි. මිලිමීටර් ගානක පොඩි වෙනසක් පේනවා. එතකොට දැන් බයිසෙප් ට්‍රයිසෙප් වගේ ගත්තත් සමහර කෙනෙක් කියනවා මගේ මේ දකුණු අත හොඳට ලොකුවට හැදෙනවා වම් අත හැදෙන්නේ පොඩිවට මේ අඟල් භාගයක විතර වෙනසක් තියෙනවා කියලා. ඒ වගේ කියනවා. ඉතින් ඒ නිසා අර ස්වාභාවිකව එහෙම වෙන්න පුළුවන්. අපි සමමිතික සත්වයක් කියලා කිව්වට 100%ක්ම සමමිතික නොවන අවස්ථා තියෙනවා. 100%ක්ම. චූටි මිලිමීටර් ගානක වෙනසක් තියෙන්න පුළුවන්. ගෑන් ළමයින්ගේ ඇඟවල් වලත් ඒ වගේ වෙනස්කම් තියෙනවා. හරි. ඉතින් ඒවා ස්වාභාවිකයි. ඉතින් සමහර අය මේවා දන්නේ නැතුව ගොඩක් මේ ડિප්‍රෙෂන් හදා ගන්නවා. මානසිකව අවපීඩනයට ලක් වෙනවා. ඒ නිසා බැලන්ස් ෆිසික් එකක් ඩෙවලොප් කරගන්න අර දුර්වලතාවයන් මගහැරවලා කරගන්න ඕන. ඊළඟදී ස්ටේජ් කම්පිටිෂන් ප්‍රෙපරේෂන්. ඊළඟදී අර මං කිව්ව විදිහේ පෝසිං ප්‍රැක්ටිස් කරන්න ඕන. ස්ටේජ් ප්‍රසන්ස් එකට. එතකොට අපි ස්ටේජ් එකේ වේදිකාවේ විදහ දැක්වීම කරන්න ඒකට වෙනම පුහුණුවක් ඕන. එතකොට යෝග්‍යතා
සංකල්පය ගත්තහම ෆිසිකල් ෆිට්නස්